නියමටම තියෙනවනේ අර බලන්න කන්න ඕක මාර කියලා. රස පාට අයියා. ඔව්. ඔයාගේ කිරිතේක මාර රස පාට අයියා. මේ බලන්න මේක තමයි ශක්තිය. අපේ ශක්තිය. morning. කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ පාර අපි අපේ අර ෆාම් එකේ දාලා තියෙන්නේ peer. අද peer කැලේට අවිල්ලා ඉන්නේ. peer කැලේට අවිල්ලා තමයි මේ අද කට්ටිය අර කන්නයි එහෙම කිව්වා. අද අපි මේ එයාගේ අර හරක් දෙන්නෙක් ඉන්නවා. එයා කිරි ගන්නවා. කිරි ටිකක් හදලා බොමු කියලා. කිරිත එකක් හදන්න තමයි අපි අද සෙට් වෙන්නේ. මේ ඔයාලට මගේ peer කැලේත් මම පෙන්නන්නම්කෝ දැන් මාසයක් දින 45ක් වගේ පැල හිටවලා වතුර ගහනවා වැඩ තමයි මේ දවස්වල. ඔයාලට ඒක බලන්නම්කෝ දැන් පෙන්නන්න. මේ තියෙන්නේ peer පැල. ඇපල් peer කියන්නේ මේවටනේ. තාම පුංචි පැල. බැලුවා මෙහෙම ලොකුවට පේන්නේ නැහැ. අර කැලේ අර දැන් අපි වතුර ගහනවා. ඩ්‍රිප් ඉරිගේෂන් එකකින් ගහනවා. වගාව ලොකු වුණාම ලස්සන හැදුනම ඔයාලට මම පෙන්නන්නම් විස්තරත් එක්ක හොඳේ. ඊට පස්සේ ගේස්ට් වැඩි වුණා පස්සේ දැන් දර නැහැ කෙලේ. දැන් අද මොකද්ද මේ උදේ පාන්දර කරන්න යන්නේ? අයියෝ මමත් මේ හේන කරලා ඔව්. අරක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. එහෙම ඉතින් අපිට අර ආසාව වෙනකොට කිරි ටිකක් අද බොන්න දෙයන්නේ කිරි ටික. බොන්න යනවා මේ බලන්නකෝ. එක අපේ ලකි බොයිත් ඇවිල්ලා ඉන්නවා අද ලිපපත්තු කරගන්න. අනේ අයියෝ ඔමා මාරුවේ පත්තු කරේ පුතේ. මොනවාද ලකි පුතා මොනවාද කරන්නේ? මේ ලක්ෂම් පුතේ ගන්නකෝ පුතේ අර මුට්ටියයි කිරි බෝතලයි. ගන්නකෝ. තුන් පාරක් බොන්න ඕනේ මේක. සතියට එක දවස බීවන ඇති. අපි තමා මේ ඉස්සරලා හිටිය පරණ කට්ටිය අපිට කියලා තියෙන්නේ මේ කිරි බීලා එහෙම තමයි යාලා ජීවිතේල තියෙන්නේ. මේ බලන්න කොහොමද කියලා. අපි ටික ටික අම්බ කරපු ඉඳා අරක් පැටි දෙන්නෙක් අත්තේ ඉඳා මේ වගේ කිරි බොනවා අපි. නැත්නම් සල්ලියට ගන්න ඕනේ අනිත් මිනිස්සු වතුරු දානවා. මේම නෑනේ අපේ කෙනේ. බලන්න කොහොමද කියලා සුදුවට යන්නේ. මම වගා කරන තැන තව හේන් කිහිපයක් තියෙනවනේ. මේ අපේ ලක්ෂාන් මල්ලගේ බණ්ඩක්ක වගාව. එයා ලස්සනට බොහොම මහන්සිලා කරන වැඩක් මේක. මෙයාගේ බණ්ඩක්ක තාම කපන මට්ටමට ඇවිත් නැහැ. හෙට අනිත් දින්දලා කපනවා කියලා තමයි කිව්වේ. ලස්සනට කරනවා එයා පිළිවෙලට. බණ්ඩක්ක වගාවක් තමයි කරන්නේ. අද අප්‍රේල් 18 ඉතින් කැවුම් කොකිස් එහෙම නැහැ ඉතුරු වෙච්චා. සාමාන්‍ය ඉතුරු වෙච්ච ටිකක් කන්නයි අරන් ඇවිල්ලා දොදොල් ගෙනල්ලා අපිට මුං අලුවා කැවුම් තව ඉස්කිරිඤ්ඤයක්කුත් ගෙනල්ලා. ඒවත් එක තමයි අපි අද මේ කිරිතේක රස කිරිතේක බොන්න යන්නේ හොඳේ. එකතු වෙලා ඉන්නකෝ බලන්න අපි රස කිරිතේක හදලා බොන විදිය බලන්න. කුමාරි විනාඩි 5ක් විතර දාලා අපිට විනාඩි 5ක් විතර ගියාට පස්සේ බොන්න පුළුවන් රස තේකක්. එන්න මේ ලක්ෂණ ගොවි මහත්තයත් ඇවිල්ලා ඉන්නවා. මම ඔයාලට යා කරලා තියෙන බණ්ඩක් වගාව ගැනත් ඔයාලට මම පොඩි හඳුන්වීමක් අපි යාගෙන් අහලා බලමු. ලස්සන බණ්ඩක් වගාවක් යා කරලා තියෙනවා. ඒක ගැනත් අපි විස්තර චුට්ටක් අහලා බලමු. මේ තමයි ලක්ෂාන්ගේ බණ්ඩක් වගාව. දැන් ලක්ෂානුත් ඉන්නවා අපි චුට්ටක් අහලා බලමු. යා බණ්ඩක් වගාව කරේ කොහොමද? මේ වැඩේ පිළිවෙලට කරන් ඉන්නවා. සාහෙන කට්ටක් කරනවා. අලි රැකලා වාඩි ඉඳගෙන හැමදාම අර විදියට දුක් විඳිනවා කොල්ලා. ලක්ෂාන් බණ්ඩක් වගාව දැන් කළා කොච්චර කාලද? මේකට දැන් දින 43ක් වගේ 43ක් විතර. කොයි කාලෙද මල්ලි කපන්න පුළුවන්? අට හෙට අනිද්දා දිහාට අසන්න ආ පළවෙනි මුරේ කපන්න පුළුවන්. මොකක් හරි හොඳ වර්ගයක්ද හයිබ්‍රිඩ් එකක්ද නැත්නම් ලංකාවේ දේශීය එකක්ද? මම ගත්තේ හයිබ්‍රිඩ් එකක්. දේශීය ඒවා වෙච්චර අස්සට නැහැ කියලා කියනවා නේද? දේශීයවා මේ තරම් ක්වොලිටියට හැදින්නේ නැහැ. හැදෙන්නේ නැහැ නේ. හදාගන්න පුළුවන්. පුළුවන් නේ. ඔව්. මේක දැන් ඔයා කොහෙටද දඹුල්ල යවනවද මොකද්ද මේ ළඟ කඩවල වලට දෙනවද මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මම මේක මේ ළඟ පාතේ කඩවල ඉතින් 10ක් 12ක් තියෙනවා ඒ ටිකට බලලා ඒ වලට දෙනවා. ඒ වලට දෙනවා. එතකොට ලක්ෂාන් මේකට අපි වතුර ගහන්න ඔයා මොකෙන්ද? මම මේකට තෝරගත්තේ විසුරුම් ජල සම්පාදනය. විසුරුම් ජල සම්පාදනයක් නේ. යාළුවනේ ඔයාලට පේනවා මේ විසුරුම් වතුර මල් ගහලා මෙයා පොඩි තාක්ෂණයකට කරනවා මේ තරුණ කොල්ලෙක් අවුරුදු 23ක් 24ක් වෙන තරුණ කොල්ලෙක්. ඉතින් ලංකාවේ අද ගොඩක් කට්ටිය ගොවිතැන අතාරින කාලේ මේ වගේ මේ තරුණයෝ මේ වගේ වැඩ කරන එක මාර වටිනවා ඉතින්. මේ ලක්ෂණවා මෙහෙම ඉන්නේ දැන් නේ. ඒක අතහැරලා මේට වෙලා ඉන්නවනේ. මොකෝ අලි ප්‍රශ්නේම අඩුයිද බණ්ඩක් වලට? අලි ප්‍රශ්න කෙසේ වෙතත් මේ આવුත් පාගනවා නේද? පාගනවා බට කඩනවා. ඒකින්ද මාර කට්ටක් කන්නේ ඔයාලා එළි වෙන කන්නේ. කඩනවා. නිතරම එනවා නේද මේ හැටි? වෙනවා මේකට. ඔව්. ඉතින් මේ ඔයාලට සුබපතනවා අපි බණ්ඩක් වගාව සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනේ කියලා. හොඳ ආදායමක් ගන්න ලැබෙන්න කියලා අපි සුබපතනවා. බලන යාළුවොත් ඔයාලට සුබපතයි. බොස් හදන කිරිතේක මොකද තත්ත්වය කියලා දැන් ඉඳගෙන බලාගෙන ඉන්නවා උතුරලා යයි කියලා. ඔව්. දැන් මොකද තාම බැරිද අපිට බොන්න? විනාඩි 5ක් ඉන්නේ මතය විනාඩි 5ක් ඉන්නේ. මේ වගේ එහෙම කරන්න ඕනේ. ඇයි ඔහොම කරන්නේ? එහෙම කරනොත් තමයි කිරි ටික රසට තියෙනවා. එහෙම වෙද්දි රසද තියෙනවද? ඔව්. ඔයාගෙන් ඉතින් කිරිත එකක් හදාගන්න මිනිස්සුන්ට ඉතින් දැනගන්න දෙයක් තියෙයි ඉතින්. ඔව්. ගොඩක් කට්ටියට පිටිකිරිනේ බොන්න හම්බෙන්නේ ඕවා බොන්න හම්බෙන්නේ නැහැ නේ. ඉස්සර කාලේ වගේ දෙන් ඉන්න ළමයිලා එහෙම නෑ. දන්නේ නෑ. කමක් නැහැ මේවා බලලා යාලා මේවා ඉගෙන ගනින්නේ. ඔව් ඔව්. එහෙම මේක මේ බලන්න මේක තමයි ශක්තිය. අපේ ශක්තිය.
වැඩ නැහැ. අර බින්දු ජල පද්ධතියෙන් යන වතුර ටිකක් හරි බොන්න ඕනේ. පේනවද යාලා වතුර බොන විදිය? අර මිනි ස්ප්‍රේ ජෙට් එකෙන් වතුර පේර පැලේට වැටෙන වතුර ටික ගිහලා බොනවා. එයාලා තිබහන් ඇත්තේ මේ දවස්වල පොළොන්නරුවට හොඳටම පායනවානේ. මේ ලකියාගේ පුංචි බලු පැටිය. ඊට වගාවේ අපේ අද ශක්ති වැඩ තනකොළ කපනවා. මොකද කුට් කන්න ඒ කරන්නේ? මේක පුතේ මේ මාතය මේක තේකුටු ටිකක් දෙම්ම නම් රස තියෙනවා. නිකන් ඒ කුඩු දාලත් එහෙම කරනවා නේ කලත්තනවා. ඒක කලවම් කරන්න බෑ. කලවම් අල්ලා මෙහෙම බිවන්න ටිකක් රස තියෙනවා. සීනි දාන්නේ නැද්ද අපි? සීනි අපි දාන්න ඕනේ මේ කැවුම් කොකිසු පයින් රස නිසා ගොඩක් ඕනේ නෑනේ. ඔව් ඔව්. හොඳ නෑ. ටිකක් දැන් දාන්න යන්නේ. සීනි ටිකකුත් දැම්මා. දැන් නම් වැඩි ලස්සන නියමට එනවා උතුරගෙන එනවා ඔයාලට පේනවද? කලත්තුනවා සීනි අලුත්ම නැවුම් දැන් දවාගත්ත එලකිරි තේකොළ. දැන් හොඳට යහමින් තියෙනවා. බොන්න තමයි තියෙන්නේ රස කිරිත එකක් මේ වගේ කිරිත එකක් බොන්න කාටද හම්බෙන්නේ? මේ වගේ වාඩියකටම ඉන්න ඕනේ මේ වගේ කිරිත එකක් බොන්න. ඔක්කොම ලේස් වෙන්න කිරි අදලා ඉවරයි. දැන් දාන්න යන්නේ බලන්න කොහමද පාට කියලා සීනි මදිද කියලා බලන්න එන්න දරුවලා මේ කිරි ටික බොන්න. ආයි කොළඹ වගේ තමයි තේ දෙන්නේ කී දෙන්නේ. කොළඹ තේ වගේනේ. කොළඹ ටී එකක් වගේ දෙන්නේ නේ. ඔව් ආයි මොනවද? කොළඹ ටී ඉතින් මොනවද කිරිතේ මේ පිටිකිරිනේ. ඔව් කොයිද මේක පිටිකිරි? නෑ පිටිකිරිනේ යාලා බොන්නේ. ඔව් මේ වගේ වාඩි පොඩි ළමයිලා ඉඳලා ලොකු මිනිස්සු ඉඳලා බලන්න කොහමද කියලා මේක ගැව්වොත් ඔයාලට හොඳ අයියක් එනවා. මේ බලන්න කොහමද යනවද කියලා. නියමටම තියෙනවනේ අර බලන්න කන්න කොහොමද මාර කියලා. රස පාට අයියා. ඔව් ඔයාගේ කිරිත එක මාර රස පාට අයියා. මේක අපේ ඉස්සලා අපි සීයලා ඔක්කොම කියලා දුන්නේ ඒක තමයි ඉතින්. අපි වගේ 100ට කොමාරි 50ක් විතර තමයි ඉන්නේ අපි වගේ මිනිස්සු. දන්නත් මිනිස්සු. කන්නයි. ඔව්. මේක බලන් ඉන්න බෑ බොන්න ඕනේ දැන්. හරි දෙයියෝ බොණ්ඩ මේ ගෙවුම් තියෙනවා කණ්ඩ. ඔයාලට තමයි ඇදුවේම අපි. අපි දැන් කිරිත එක බොන්න යන්නේ. එන්න. යස මාතය එන්න ලක්ෂ මාතය එන්න. ලක්ෂණ. ලක්ෂ එන්න. මේ ඩි බලන්න රස. ඒක නම් පාට්ට කන්න අයියා. මේක කිරිත එකක් බොන්න මේ වගේ වාඩියකට වෙන්න ඕනේ. කොහමද කියලා බලන්න රස. මේක මෙච්චර රස කන්න අයියේ මේ අර උදේ පාන්දරම දුවාගත්ත ගමන්මනේ මේ අපි හදාවේ නේ. ඔව්. දොදල් කන්න. ඔක්කොම මේ එලකිරි දාලා තමයි හදලා තියෙන්නේ. දොදල් එක? අපි ඕල් කට්ට දැම්මේ නෑ. කන්න පුතේ කන්න. වදුල් කන්න? මදුද කන්න. මම ඔක්කොම හදලා දෙනවා මම කන්න. ඒ දන්නවද මේ අවුව වැඩ කරන තෙල් වක්කනේ. ඔක්කොම වැඩ මම බලන්න බෑ. බලමු අපි කන්න අයියාගේ දොදල් කෑල්ලකෝ. කාමන රෝම රස කියලා. කොහමද? ඒක පාට්ටනේ කන්න අයියේ. පොල් කිරි දෙන්නේ නෑ. මේකිරි. මේකිරි? තේකයි වාගේ දොදල් කෑල්ලයි නම් නියම අයියා. අපි අවුරුදුට ආපු කට්ටිය ඔක්කොම මේව තමයි කිව්වේ. නිවාඩු වෙලා වෙන්න ටික මට ටික හදලා දෙන්න කියලා.